කවුරු හරි ඉන්නවද මෙතන එක සූත්‍රයක් හරි කියවලා තියෙන? ඉන්නවද? ඇහුවොත් ඉතින් සමහරට කියයි හරි මම කියවලා තියෙනවා. මොකද? මංගල සූත්‍රය කියවලා තියෙනවා නේ. රතන සූත්‍රය කියවලා තියෙනවා. සිංහලෙන්ද පාලියෙන්ද? පාලියෙන්. ඇත්තටම මේ ඔබ අහලා තියනවද බුදුහාමුදුරුවෝ ඒ කාලේ ඔය ධර්මය, ඔය පිරිත් ධර්මය දේශනා කරලා පිරිත් පැන් දීලා නූල් ගැට ගැහුවා කියලා අහලා තියෙද? බුදුහාමුදුරුවෝ මිනිස්සුන්ට ධර්මය දේශනා කළා නෑ. දැන් බලන්න බුදුහාමුදුරුවවත් නොකරපු වැඩ තමයි අද අපි කරන්නේ නේ. බුදුහාමුදුරුවන්වත් නොකරපු දේවල්. දැන් එක සැරයක් හාමුදුරුවෝ ටිකක් කැලේකට ගියා ගිහිල්ලා භාවනා කරන්න. ඉතින් හරියට භාවනා කරන්න නෑ, අමනුෂ්‍යයන්ගෙන් කරදර. ආව බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවනේ මෙහෙමයි අමනුෂ්‍ය කරදර තියෙනවා, බණ භාවනා කරන්න බෑ හරියට. ඉතින් මොකක් හරි දෙයක් අපිට ඒ වෙනුවෙන් කරන්න. උන්වහන්සේ සූත්‍රයක් දේශනා කළා. මොකද සූත්‍රය? කරණීය මෙත්ත සූත්‍රය. කරණීය මෙත්ත සූත්‍රය මොකද අන්තර්ගත වෙන්නේ? මෛත්‍රිය ගැන. ඔබ අහලා ඇති මෛත්‍රී කරන කෙනා මනුස්සයන්ට ප්‍රිය වෙනවා, දෙවියන්ට ප්‍රිය වෙනවා, අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. ඔන්න අර හාමුදුරුවෝ ටිකට බුදුහාමුදුරුවෝ දේශනා කරා ඔබ සියලු සත්වයන්ට මෛත්‍රී කරන්න. ඇහැට පේන නොපෙනෙන සියලුම සත්වයන්ට මෛත්‍රී කරන්න. අන්න ගියා අර කැලේට ගහගාවින් වාඩි වුණා. මොකද කරේ? එතන ඉඳගෙන සියලු සත්වයන්ට මෛත්‍රී කරා. අමනුෂ්‍යයන්ට ප්‍රිය වුණාද නැද්ද? ප්‍රිය වුණා. අද කාලේ වගේ ඔය සිද්ධිය වුණා නම් මේ ඔන්න අපි ගෙදර ඉන්නවා, ගෙදර අමනුෂ්‍යයන්ගෙන් කරදර. එනවා පන්සලට හාමුදුරන්ට කියනවා හාමුදුරුවොත් එන හරි දෙන්නම් වැඩේ තියනවා ඔකට මගේ ගඟ ක්‍රමයක්. කරණීය මෙත්ත සූත්‍රයේ සජ්ජායනා කරලා ඔබට පිරිත් පැන් දීලා නූල් ගැට ගහනවා. ඔන්න අපි ගෙදර ගිහිල්ලා ගේ වටේටම පිරිත් පැන් දීලා ගේ වටේම නූලක් කොතනවා. හරි. වඩාත් ප්‍රායෝගික කරණීය මෙත්ත සූත්‍රය අනුව ගෙදර ගිහිල්ලා මෛත්‍රී කරන එකද නැත්නම් පිරිත් පැන් දීලා නූල් ගැට ගහන එකද? මම දන්නේ ඔබම යෝජනා කරන්න. වඩාත් මොකද්ද ප්‍රායෝගික? මෛත්‍රී කරන එක. හරි, ඒක අපිට තේරෙනවා. මං කියන්නේ පිරිත් කියන එක හොඳ නෑ, නූල් ගැට ගහන එක හොඳ නෑ කියන එක නෙවෙයි. පිරිත් කියලා ඒ අහලා පිරිත් නූල් ගැට ගහලා පිරිත් පැන් අරගෙන අපි ආශිර්වාදයක් ගන්නවා නම් ඒ වගේ දහස් ගුණයක ආශිර්වාදයක් ඒ පිරිතේ අර්ථය ජීවිතයට ගැනීම තුලින් තියෙනවා. අන්න අපි නිවැරදිව සර්පයක ඔළුවෙන් අල්ලන හැටි. දැන් අපිට වෙලා තියෙන අපි ඔය හැමදේම කන පිට හරවගෙන නේ අපි වැරදි තැන් වලින් අල්ලගෙන යන්නේ.